lost in the art of a foreign nation, in a shop to escape the rain, not to have a conversation, and that's the moment you step in to find some shelter too, and get a word you're saying by girl. Her eyes are red and new, 'cause I don't know what your lips are saying. Don't get a word, but it's the most beautiful. Hello. අද work from home පටන් ගන්න කලින් පොඩි walk එකක් දාලා මොකද ගිය සති ටිකේම අසනීප වෙලා හිටිය නිසා දවසේ අර පොඩ්ඩක් ඇවිදිනවනේ ඒක කරගන්න බැරුව හිටියා. මං හිතුවා ඉතින් අද දවසේ පොඩ්ඩක් මුලින් ඉඳන් දවස පටන් ගත්තා නම් 10000 steps ටික shape එකේ දවසට දාගන්න පුළුවන් වෙයි. ආයෙ හවසටත් ගියාම in this recovering period ගොඩක් මහන්සි නොවි. හැබැයි ආයෙත් normal routine එකට යන්න පටන් ගමු. දැන් මේ කන්න කියලා ලෑස්ති වෙන්නේ. ඉතින් අද normal work day එකක් නිසා මට වැඩි ඔයගොල්ලන්ට කතා කරන්න වෙන එකක් නැහැ. පටන් ගත්ත වෙලාවෙ ඉඳන් වැඩ තමයි තියෙන්නේ. කාලා විටමින්ස් බීලා අපි එනම් පටන් ගමු. as usual Excel එක stuck වෙලා ඉතින් ඒක හරි යනකම් මම ඔයගලන්ට පෙන්නන්නම් මොකද්ද මං අලුතෙන් පටන් ගත්ත පොත කියලා. මෙන්න මේ පොත The 7 Years Sleep. මම මේ පොතේ සෑහෙන හොඳ දේවල් තමයි අහලා තියෙන්නේ. මගේ ගාව දැන් ටික කාලෙකින් නම් මේ පොත තිබ්බ මට පටන් ගන්න බැරි වුණා. ඉතින් මම හිතුවා ඒක නිකන් මට මතක නිකන් හොඳ බ්‍රයිට් කහ පාටක් තිබ්බ වගේ දැන් ටිකක් ඒක නිකන් බ්‍රයිට් ගතිය අඩු වෙලා වගේ. might be having some sun damage. Anyways මේක කියවන්න පටන් ගත්තා. මේක ඊයරයි පටන් ගත්තේ තාම පිටු 10ක් වගේ තමයි කියවලා තියෙන්නේ. And I have to say ළමයි the writing style is really nice. ඒකේ අර ඒ ගෙදර ඒගොල්ලෝගේ apartment එක පළවෙනි එයාගේ ආන්ටිගේ apartment එක main character ගේ ආන්ටිගේ apartment එක ලස්සනට describe කරලා තිබ්බ ළමයි. I felt like I was watching a Ghibli movie. හරිද? This is my first book මේ author ගේ. So let's see whether this book lives up to the reviews. දැන් කියවන්න නැහැ. දැන් මම Excel එක ඉවර වෙන Excel එක not responding එක හරියනකම් ඉන්නේ. දැන් කියවන බැලමයි මොකද ඒක කියවන ගත්තත් මට වැඩ කරෙන්නේ නැහැ. so වැඩ ගොඩක් තියෙනවා. ඉතින් එහෙනම් okay it's responding. Let's get back to work එහෙනම්. Lost in the art of a foreign nation, in a shop to escape the rain, not to have a conversation, and that's the moment you step in to find some shelter too, and get a word you're saying by girl. Her eyes are red and new, 'cause I don't know what your lips are saying. Don't get a word, but it's ගම්මානේ සොඳුරු සෝබා නුඹරු මත්රු මට ඕනා නුඹේ රාගිනේ තංගින් අද හිඟිමිගි පානා මම ආස විදිහට මට ආලේ ඕනා රැබුවී එනකොට මම සලේ නොනා නෑ මගේ හිත වල්කම් දෙන්න මම දම් ලස්සන අද ඔෆිස් එන දවසක්. මං ඉස්සරත් ඔෆිස් එකේ එක චුටි vlogs ඔයගලන්ට එක ෂෙයා කරගත්තනේ. හැබැයි මේ ඔෆිස් එකට ආවයින් පස්සේ මම එහෙම ෂෙයා කරගත්තේ නෑ. එකක්
තැනත් අලුත් නිසා මට පොඩ්ඩක් ෂුවර් තිබෙන්නේ නැහැ කවුරු හරි දැක්කොත් මට hina වෙයි කියලා. කොහොම හරි මේ වෙලාවේ මම විතරයි හිටියේ. මේ වෙලාව ඇති උදේ 8:00 විතර වගේ අපේ වෑන් එක අපේ ස්ටාෆ් වෑන් එක මාර කලින් යනවා. ඉතින් ඒක නිසා 8:15 8:10 වගේ වෙද්දී අපිව ඔෆිස් එකෙන් ඩ්‍රොප් කරනවා. ඉතින් අපි normally work පටන් ගන්නේ 8:00ට but ඉතින් ගියාම ඉතින් වෙන කරන්න දෙයක්වත් නැහැනේ. ඒක නිසා කලින්ම වැඩ පටන් ගන්නවා. එතකොට ඉක්මනට ඉවර කරන්න පුළුවන් ලේසි නිසා. ඉතින් දැන් මේ අවස්ථාවෙත් මොනවාද අද දවසට තියෙන වැඩ කියලා මම බලලා පටන් ගත්තා තියෙන අමාරුම වැඩෙන්. normally ඉස්සෙල්ලාම අමාරු වැඩේ කරලා ඉවර වුණාම හවස් වෙන්න අපිටම ලේසියිනේ. මොකද හවසට ඉතින් හොඳ බත් එකක් එහෙම කාලා දවල්ට සීට් එකේ වාඩි වුණාම චුට්ටක් විතර නිදිත් මතයිනේ. ඉතින් ඒක නිසා වැඩ කරන්න හිතෙන්නේ නැති නිසා ඉස්සෙල්ලාම තියෙන අමාරුම ඒව ටික ඉස්සෙල්ලාම උදෙන්ම ඉවර කරගන්නවා. අද ඉතින් උදෙන්ම වැඩ පටන් ගත්ත නිසා 6 වෑන් එක අල්ලගන්න පුළුවන් වුණා. නැත්තම් normally 7:08 විතර වෙනවා off වෙද්දී. ඉතින් මං හෙන කාලයකට පස්සේ තමයි sunset එක මෙන්න මේ වගේ දැක්කේ ඔෆිස් ඇරලා ගෙදර එද්දී. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා අපි ආවා අපේ ගෙවල් ළඟ තියෙන day to day එකට පොඩි බඩු වගේක් ගන්න. ඒත් එක්කම අපි ගාව අපේ ගෙවල් ගාව තියෙනවා V-Mart එකක්. මේකේ සෑහෙන්න මෙන්න මේ වගේ සූෂි කෑම තියෙනවා. අපි දෙන්න මාරම ආසයි සූෂි කන්න. ඉතින් ඒක නිසා මේන් ටිකක් අද රැට කන්න කියලා ගෙදර අරන් ගියා. ලේසිත් එක්කනේ ඉතින් ඉක්මනට එතකොට නිදා ගන්නත් පුළුවන්. මොකද අයි හෙටත් වැඩට යන්න එපා උදෙන්ම. ඉතින් අදත් ඔෆිස් යන දවසක්. ඇත්තටම ළමයි මම මෙහෙම ඔෆිස් යන දවස් ගේන්නේ නැත්තේ. ඉතින් it's a very monotonous job නේ. ඔහොම ඔෆිස් යනවා ගෙදර එනවා ඔෆිස් යනවා ගෙදර එනවා. ඉතින් ඕකේ ඉතින් වැඩි vlog කරන්න දෙයක් නැති නිසා තමයි මම day off එකේ හරි නිවාඩුවක් හම්බෙච්ච වෙලාවක vlog එකක් කරන්නේ. හැබැයි අද ටිකක් උදෙන්ම යනකොට මෙන්න මේ වගේ පොඩි mistake එකක් තිබ්බා. හරිද? ඊට පස්සේ ඉතින් මං හිතුවා ඕකේ normal මීදුම වෙන්න ඇති එහෙම කියලා. but ටිකක් ඔෆිස් එක පැත්තට යද්දි මෙන්න මේ විදිහට ගොඩක් පල්ලෙහාට ඇවිල්ලා තිබ්බ මීදුම and then තවත් ඔෆිස් එක පැත්තට යද්දි ඒ කියන්නේ මම work කරන්නේ ජබල් අලි. එතකොට අබුඩාබි පැත්තට තමයි ළඟ. මෙන්න මේ වගේ මාර විදිහට mistake එක තිබ්බා. මම first time මෙහෙම mistake එකක් දැක්කේ මෙහෙම fog එකක් දැක්කේ ඩුබායි වල and that was well not amazing but that was one time experience. හැබැයි ඉතින් මෙන්න මේ වගේ fog එකක් තියෙනවා කියන්නේ ඉස්සරහ summer කාලේ පට්ට අමාරු වෙනවා කියන එක. ඒ කියන්නේ මාර විදිහට රස්නේ වෙයි කියන එක තමයි මෙන්න මේ වගේ thick fog එකක් ආවහම කියන්නේ. Well, that's what I saw online. So, let's hope it's fake and summer won't be that hot. කොහොම හරි ඉතින් ඊට පස්සේ ඉතින් ඔෆිස් එකට ඇවිල්ලා ආයිසුපුරුදු පහයිදි වැඩ පටන් ගත්තා. අදත් කොහොම හරි 7 විතර වෙද්දි off වෙන්න පුළුවන් වුණා. ඉතින් මමයි හස්බන්ඩුයි ආවා hot pot කන්න. මෙතන අපි දෙන්න නිතරම එන කොරියන් බාබිකියු තැනක්. මෙතන ඒගොල්ලොන්ගේ තියෙන ලාභම කොරියන් බාබිකියු එක තමයි ගැන්නම් කොරියන් බාබිකියු. ඉතින් ඒක ඩිරාම් 69. ඉතින් අපි දෙන්න අනිවාර්යෙන් මාසෙකට සැරයක් මෙතනට ඇවිල්ලා මේක කනවා. ඒක මාර රහයි ළමයි. ඕගොල්ලන්ට chicken, beef and seafood තුනම හම්බ වෙනවා. of course ඩුබයින් ඉන්නේ. එතකොට pork හම්බෙන්නේ නැහැ. although Korean people eat lot of pork.